අයිබෝන් ළමයි එහෙනම් මේ වීඩියෝ එකේ සාකච්ඡා කරන්නේ 2022 ගිය මේ 2022 පේපර් එකේ ආපු O level පේපර් එකේ විද්‍යා පේපර් එකේ ආපු ව්‍යුහගත රචනා සහ රචනා සියලුම සම්පූර්ණ ෆිසික්ස් කොටස් ටික තමයි මේකේ කතා කරගෙන යන්නේ. හරි කලින් අප්ලෝඩ් කරලා තියෙනවා වීඩියෝ එක මේ අවුරුද්දේ 2022 O level විද්‍යා පේපර් එකේ ආපු ෆිසික්ස් MCQ ඩිස්කෂන් එක කලින් වීඩියෝ එකේ තියෙනවා ඒක අනිවාර්යෙන් බලන්න. හරි. හරි ඊට පස්සේ අපි මුලින්ම ගමු 2022 O level විද්‍යා පේපර් එකේ ව්‍යුහගත ෆිසික්ස් ප්‍රශ්නයකට තියෙන හතරවෙනි ප්‍රශ්නය. හරි. ව්‍යුහගත හතරවෙනි ප්‍රශ්නය තමයි ළමයි ෆිසික්ස් ප්‍රශ්නයකට තියෙන්නේ. හරි. එතකොට අපි මුලින් ව්‍යුහගත ටික කතා කරගෙන යන් ඊට පස්සේ කතා කරමු රචනා ගැටලු ටික. භෞතික විද්‍යාවෙන් ආපු. හරි. ඊට පස්සේ කියන්නේ මේකේ හතර A කොටසෙන් කියන්නේ මෙන්න මෙහෙම මධ්‍ය ලක්ෂයේ C වෙච්ච ඒකාකාර දණ්ඩක දෙකලවරට ගැටගසූ තන්තු දෙකක් මගින් සිවිලිමේ සමතුලිතව තියෙන ආකාරයේ රූපේ දක්වලා තියෙනවා. මෙන්න මෙහෙම ලණු දෙකක් දාලා ළමයි මේක සිවිලිමේ ඉල්ලලා තියෙනවා. මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍ය C කියලා කියන්නේ. එහෙනම් හරි මැදින් තමයි බර පල්ලෙහාට වැඩ කරන්නේ. හරි. එතකොට මෙතන ආතතිය T1 ලු මෙතන ආතතිය T2 ලු. හරි. ඊට පස්සේ E හිස් යොදා ගනිමින් ඒක තමයි අඳින්න කියන්නේ නේද? E හිස් යොදා ගනිමින් දැක්වෙන බල රූප සටහනේ මාක් කරන්න. එතකොට දණ්ඩේ හරි මැදින් නම් බර පල්ලෙහාට වැඩ කරනවා. හරිද? මේ ලණු වල ගොඩනගෙන බලයට තමයි ආතති බලය කියලා කියන්නේ T1 T2. හරිද? ඕකනේ අහන්නේ පළවෙනි එකේ අහන්නේ ඕක. හරිද? පළවෙනි එකේ රෝම ඉලක්කම් ඒ කියන්නේ A කොටසේ රෝම ඉලක්කම්ගේ සිම්පල් A කොටස කියන්නේ මෙන්න මෙහෙම T1 T2 කියලා බල දෙක දක්වන්නලු. හරිද? දණ්ඩේ බර W කියලා ගන්නලු. හරි. ඒක තමයි මේ කතා කරන්නේ. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙකේ කියනවා AB හරි රෝම ඉලක්කම් දෙකේ කියන්නේ මේ කට්ටිය අතර සම්බන්ධතාවයක් ලියන්න. එහෙනම් ඔයාලට පේනවා දණ්ඩ සමතුලිත නම් බැලන්ස් නම් තවදුරටත් මේ කොහෙටවත් හෙල්ල වෙන්නේ නේ. එහෙනම් මේක බර පල්ලෙහාට තිබ්බට මෙයා පල්ලෙහාට චලිත වෙන්නේ නැත්තේ ඒ බරට සමානව බලයක් මේ ආතති දෙකෙන් උඩට දානවා. එහෙනම් මේ වෙලාවේ T1 ධන T2 උඩට තියෙන බල දෙකේ එකතුව සමාන කරන්න පල්ලෙහාට තියෙන බරට. හරි ඔන්න ඕක තමයි උත්තරේ. හරි ඊට පස්සේ රෝම ඉලක්කම් ඒ රෝම ඉලක්කම් 3. හරිද? රෝම ඉලක්කම් දෙකෙන් අහන්නේ මොකද්ද? රෝම ඉලක්කම් දෙකෙන් කියනවා හරිද? මෙන්න මේ T1 T2 අතර සම්බන්ධතාවය. දැන් හරි මැදින් දණ්ඩ බර වැඩ කරනවා නම් දෙකලවරින් නම් මෙතන කෙලවරින් සහ මෙතන කෙලවරින් නම් ගැට ගහලා තියෙන්නේ. මේ ආතති දෙකත් මොනවා වෙන්න ඕන? සමාන වෙන්න ඕන. එහෙනම් T1 සමානයි T2 වෙන්න ඕන. හරි ඒක තමයි රෝම ඉලක්කම් දෙක. රෝම ඉලක්කම් 3ට මේ තුන් දෙනා අතර සම්බන්ධය තමයි මේක. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 4 දණ්ඩේ ස්කන්ධයේ ග්‍රෑම් 200 නම් සිම්පල් A කොටස W වලින් බර හොයන්න නිව්ටන්. හරි. W සමානයි දාන්න mg. බර හොයන සමීකරණනේ. මෙයාගේ ස්කන්ධය දීලා තියෙන්නේ ග්‍රෑම් වලින් ග්‍රෑම් 200යි ස්කන්ධේ දැන් මෙතන මේ සමීකරණ මතක් කරගන්න. W කියන්නේ weight එක බර, m කියන්නේ ස්කන්ධය, කිලෝග්‍රෑම් වලින් G කියන්නේ ගුරුත්ව ත්වරණය, බර මයින් නිව්ටන් වලින්. හරි ස්කන්ධය කිලෝ කරන්න එපා. එතකොට ග්‍රෑම් වලින් නම් දීලා තියෙන එක 1000න් බෙදා ගන්න. වැඩි කරන්න කීයෙන්ද ගුරුත්ව ත්වරණය වෙන 10යි. එතකොට උඩ බිඳු තුනට පල්ලෙහා තුන ගැපුණා බර එනවා නිව්ටන් දෙකක්. හරි. ඊට පස්සේ සිම්පල් B T1 T2 අගේ නිව්ටන් වලින්. ඉතින් අපි දන්නවනේ ළමයි මේ T1 T2 සමානයි කියලා ගත්තනේ. එතන මේ කෙලවර ගැට ගහලා තියෙන හින්දා තන්තු දෙක ආතතික සමානයි. එහෙනම් මොකද්ද? සම්පූර්ණ බර W වෙන්නේ නිව්ටන් දෙක නම් මේ නිව්ටන් දෙකෙන් නිව්ටන් එකක් මෙයා දරා ගන්න ඕන අනිත් එක මෙයා දරා ගන්න ඕන. එහෙනම් T1 සමානයි T2 සමානයි කීයද 1යි නිව්ටන්. නිව්ටන් එක ගානෙම තමයි. ඔන්න මෙහෙම ලියන්න පුළුවන් T1 සමානයි නිව්ටන් 1යි T2 සමානයි නිව්ටන් 1යි. හරි. ඊට පස්සේ B අවස්ථාව ගත්තොත් B කොටස ගත්තොත් මෙන්න මෙහෙම ස්ක්‍රීන් එකක් තියනවලු මෙහෙම ගැට ගහලා බිත්තියකට වගේ සම්බන්ධ කරලා තියෙනවා. හරි. මෙන්න මෙතනින් මෙහෙම මේසයක් මත අචල ආධාරයක සම්බන්ධ කරලා ඇති සර්පිල දුන්නක් තියෙනවා. හරි අනික් කෙළවර ලී කුට්ටියක් ස්පර්ශ වෙලා තියෙනවා. ලී කුට්ටිය මත P බලයක් දාලා හරි. එහෙනම් මෙහෙම ලී කුට්ටිය මත P බලයක් මෙහෙම දාලා හරි බලයක් දාලා මේ ලී කුට්ටිය මෙහෙම තෙරපවනවා. ඔන්නම. හරිද? ඔන්නම තෙරපවනවා. එතකොට කියන්නේ මොකද්ද? ලී කුට්ටිය සහ මේස පෘෂ්ඨය අතර ඝර්ෂණයක් නොමැතියි සිතන්න කියලා කියනවා. හරි මේවා අතර ඝර්ෂණ නැහැ සුමට පොළොවක තමයි තියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ කියන්නේ මොකද්ද? සිම්පල් රෝම ඉලක්කම් කැපිටල් B කොටසේ රෝම ඉලක්කම් 1 සම්පීර්ණ කර ඇති දුන්නේ ගබඩා වෙලා තියෙන ශක්තිය. දැන් මෙහෙම දුන්නේ තෙරපවද්දි ළමයි. හරිද? දුන්නේ ගබඩා වෙලා තියෙන ශක්තිය අපි මොකද්ද කියන්නේ? හරි ඕනම වස්තුවක ගබඩා වෙලා තියෙන හරිද රබර් පටියක් ඇද්දත් හරි දුන්නක් ස්ප්‍රින් එකක් හැකිලුවත්
ඔන්න වෙනි වස්තුන්ගේ ගබඩා වෙලා තියෙන. එයාගේ හැඩේ වෙනස් වීමෙන් ගබඩා වෙලා තියෙන ශක්තියට කියන්නේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය. ප්‍රත්‍යස්ත විභව ශක්තියක් තමයි ගබඩා වෙලා තියෙන්නේ. ප්‍රත්‍යස්ත විභව ශක්තිය. රෝම ඉලක්කම් 2 A P බලය ඉවත් කළ විට එකේ සඳහන් ශක්තිය ආකාරය කුමන ශක්තියක් බවට පරිවර්තනය වෙනවා? හරි. මේ යොදාගෙන ඉන්න P බලය අයින් කරොත් ඉතින් දැන් මෙතන ගබඩා වෙලා තියෙන ප්‍රත්‍යස්ත විභව ශක්තිය දුන්නේ හැකිල්ල. ඊට මේ බලය අයින් කරාන් පස්සේ මේක මෙහෙම විසික් වෙන්න ගන්නවා. මෙයා අපි බලෙන් මෙහෙම තෙරපවගෙන හිටියේ. එහෙනම් මේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය මේකේ මොකක් වෙනවද? චාලක ශක්තිය බවට පත් වෙනවා. හරිද? ඉතින් මෙයා මෙහෙම ආයි විසික් වෙනවනේ. එහෙනම් ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගබඩා වෙන්නේ මේ ලී කුට්ටියේ චාලක ශක්තිය බවට තමයි පරිවර්තනය වෙන්නේ. චාලක ශක්තිය. චාලක ශක්තියට. හරි. ඊට පස්සේ B සම්පීර්ණ කර ඇති දුන්නේ ගබඩා වෙලා තියෙන ශක්තිය. ඒ කියන්නේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය මෙන්න මෙයා ජූල් 16 කියලා දීලා තියෙනවා. ඔය 16 ලී කුට්ටි ස්කන්ධය 0.5 න අන්න ආරම්භක වේගය. ඉතින් ඕක සමාන කරා නම් හරි මේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය සමාන කරන්න චාලක ශක්තියට. අනේක ලියලා බලන්න ප්‍රත්‍යස්ත හරිද ප්‍රත්‍යස්ත විභව ශක්තියනේ මොකක් බවට පරිවර්තනය වෙන්නේද? චාෂා. චාෂා කියන්නේ චාලක ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ. හරි. ප්‍රත්‍යස්ත විභව ශක්තිය දීලා තියෙනවා ජූල් 16යි. එහෙනම් චාලක ශක්තිය දන්නවා සමීකරණේ භාගයයි mv වර්ගය. භාගයයි m දීලා තියෙනවා ස්කන්ධය මං 0.5 ලියන්නම් මේ භාගයක් විදියට. 2 1යි කියන එකනේ භාගය කියන්නේ. එතන මෙතන හරි v වර්ගය. හරි. එතන මෙතන 4යි 16 වරක් 4 64යි v වර්ග කියන්නේ 64යි කියලා එනවා. එහෙනම් v කියන්නේ 64 වර්ගමූලය කීයද? 8යි ms ඍණ 1. හරි. ඊට පස්සේ දුන්නේ නිදහස් වූ පසුව මේසය දුන්න නිදහස් වූ පසුව මේසය ඔස්සේ ලී කුට්ටිය චලිතයි. අර දුන්නේ නිදහස් වුණාද? මෙයා මෙහෙම තෙරපගෙන ඉඳලා මේ අතහැරියන් පස්සේ මෙයා දිගටම චලිත වෙනවනේ. ආයෙනම් මොනවා වෙයිද? මෙයාගේ චලිතය තවදුරටත් විස්තර කරන්න ඕන. දැන් මේ මෙහෙම තියලා අතාරින එක්කෙනා මෙහෙම දැන් යනවා කියලා හිතන්නකෝ. ඊගා වෙලා මෙහෙම යනවා. හරි දුන්නත් මෙහෙම දැන් ස්ක්‍රීන් එකත් මෙහෙම ආයෙ රිලීස් වුණා මුල් තත්ත්වයට. මෙයා දිගටම යනවා. හරි මෙතන මේ ඝර්ෂණයක් නේ. මේ ඝර්ෂණයක් නැත්තම් මොනවද වෙන්නේ? ඒ වේගෙම යනවා. කවුරුත් ඒව නවත්තන නැහැ. එහෙනම් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ. හරි ඒකාකාර ප්‍රවේගයෙන් නැත්නම් නියත ප්‍රවේගයෙන් චලිත වේ. ඒකාකාර මෙන්න මේ වේගෙම දිගටම යනවා. ඒකාකාර ප්‍රවේගයෙන්ම චලිත වේ. හරි ඔක තමයි ඉන්නේ. D වලින් කියන්නේ මොකද්ද? මේස පෘෂ්ඨය සහ ලී කුට්ටිය අතර නියත ඝර්ෂණයක් පැවතියේ නම් මේසය සෑහෙන පමණ දිගකින් යුක්ත වේ නම්ද දුන්නේ නිදහස් වූ පසු ලී කුට්ටිය අපේක්ෂිත චලිතය සඳහා ප්‍රවේග කල්පස්ථාරයක් අඳින්න. නියත ඝර්ෂණයක් නෙදී. එනනම් ළමයි නියත ඝර්ෂණයක් නම් නියත මන්දනයකට ලක් වෙන්නේ. හරිද? ඒ කියන්නේ ප්‍රවේගය එන්න අඩු වෙනවා. ප්‍රවේග කල්පස්ථාරය අඳින්න තියෙන්නේ. දැන් ඝර්ෂණයක් නැත්තම් සුමට නම් මෙහෙම්මනේ ගියේ. සුමට නම් එකම වේගෙ තියාගත්තා. ඒකාකාර වේගෙන් ගියේ. දැන් ඝර්ෂණයක් තියෙනින්ද මොකද්ද වෙන්නේ? අර උපරිමයටම ගිය වේගෙ 8යිනේ. යන්න පටන් ගත්ත වේගෙ ක්‍රමයෙන් අඩු වෙනවා. හරිද? ක්‍රමයෙන් අඩු වෙනවා. මොකද ඒකාකාරව තමයි අඩු වෙන්නේ. ඒකාකාර මන්දනයකට ලක් වෙන්නේ. මොකද හේතුව නියත අර බෝල්ට් කරලා තියෙන නියත ඝර්ෂණයක් තියෙනවා. නම් ගානට ලස්සනට මේ විදිහට අඩු වෙනවා. අඩු වෙලා එක තැනකදී බිඳුව වෙයි. හරි ඔක තමයි ප්‍රස්ථාරය. හරිනේ? ඔහොම තමයි 2022 ව්‍යුහගත රචනා හතරවෙනි මේ මොනවාද භෞතික විද්‍යා ගැටලුව සාකච්ඡා කරේ ව්‍යුහගත රචනා. හරි දැන් බලමු අපි රචනා කොටස. හරි ව්‍යුහගත රචනා හරි දැන් බලමු ෆිසික්ස් වලින් ආපු රචනා පාර්ට් එක දැන් සාකච්ඡා කරමු. රයිට් ළමයි අපි ඊගාට බලමු 7 වෙනි ෆිසික්ස් රචනා ගැටලුව. 7 වෙනි එකේ තියෙන මෙහෙම පහත් 7 ඒ කොටස පහත් දක්වන රූපේ වීදුරු උත්තර කාචයක ප්‍රකාශ කේන්ද්‍රය හා නාභිය අතර වස්තුවක් තියලා තියෙනවා. හරි මෙහෙම උත්තර කාචයක් තියෙනවා. හරි උත්තර කාචයක් තියෙනවා. මෙහෙම එයාගේ ප්‍රකාශ කේන්ද්‍රය සහ නාභිය අතර F නම් නාභිය ඒ අතර වස්තුවක් තියලා තියෙනවා මෙන්න මෙහෙම. හරි. අපි දන්න. හරි ඊට පස්සේ මෙම රූපය ඔබේ පිළිතුරු පත්‍රයේ ඇඳලා ප්‍රතිබිම්බේ නිර්මාණය කිරීමට කිර සටහනක් අඳින්න. හරි. මෙන්න මේක වස්තුව නම්. හරි මේක ඒ කොටසනේ. හරි මේක වස්තුව නම් ළමයි වස්තුවේ ඉඳන් අපි ආලෝක කිරණ දෙකේ නැදී. ඔයාලට පැහැදිලි වස්තුවේ ඉඳලා සමාන්තරව කාචය හරහා යන එක හරි සමාන්තරව යන එක්කෙනා මොනවා වෙනවද? යන්නේ කවුරු හරහාද? නාභිය හරහා. F හරහා යනවා නාභිය හරහා යනවා. හරි. මෙන්න මෙතන ප්‍රකාශ කේන්ද්‍රය. හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන ආලෝක කිරණේ වෙනසක් වෙන්නේ එම මාර්ගයේම යනවා. ඔයාලට පේනවා එහෙනම් මේ පුළුවන් තරම් මෙහෙට යන්න කිරණ දෙක ඈත් වෙනවා. එකතු වෙන්නේ නැහැ. එකතු වෙන්න නම් ප්‍රතිබිම්බයක් මේ ගන්න නම්
එකතු කරන්න ඕන අපි මේ පැත්ත නේද? ඇත්තටම එකතු වෙන්නේ නැහැ නිකන් මෙහෙම මේ කිරණය ඕගොල්ලෝ රූල් තියලා අඳින්න මෙන්න මෙහෙම මෙයා දික් කරන්න මෙහෙම. හරි. මෙන්න මෙයාත් මෙහෙම දික් කරන්න. එතකොට ළමයි එක වෙලාවක මෙන්න මේ කිරණ දෙකම හම්බ වෙන තැනක් තියෙනවා. මේ ඉතින් ඇත්තටම හම්බෙන්නේ නැහැ. හම්බ වෙනවා වගේ පේන තැනක් තියෙනවා. මෙතන තමයි මෙයාගේ ප්‍රතිබිම්බය හැදෙන්නේ. හරි මෙන්න මෙතන තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. මේක තමයි මෙයා වස්තුව. හරි මෙයා ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බ ඉමේජ් එක. ඇත්තටම හැදෙන ප්‍රතිබිම්බයක් නෙමෙයි. ඒ හින්දා අතාත්වික ප්‍රතිබිම්බයක් කියලා කියනවා. හරි. ඊට පස්සේ ප්‍රමිලක්කම් 1. එකෙත් ඒ කොටස. ඊට පස්සේ B කොටස ගත්තොත් එම ප්‍රතිබිම්බයේ ලක්ෂණ දෙකක්. මේ වස්තුවට සාපේක්ෂව ප්‍රතිබිම්බයේ ලක්ෂණ. හරි. ප්‍රතිබිම්බයේ උඩුකුරුයි නේද? උඩුකුරුයි වස්තුවට වඩා විශාලයි. විශාලයි ඒ වගේම අතාත්විකයි. හරි. ඊට පස්සේ ප්‍රමිලක්කම් 2 ඒ කොටස. දී ඇති මේ මෙතන දීලා තියෙන මොන කාචයද? අවතල කාචයක් දීලා තියෙන්නේ. ඔන්න ඕක පිටපත් කරන්න කියලා කියනවා. පිටපත් කරලා කිරණ සටහන සම්පූර්ණ කරන්න. කිරණ මෙහෙම 3ක් දීලා තියෙනවා. අපි දන්නවා මෙන්න මේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණ ළමයි වෙනසක් වෙන්නේ නැහැ. ඔක හැමම යනවා. අවතල කාචනේ. අවතල කාච වලින් කරන්නේ මොනවද? කිරණ දැන් ආලෝක කදම්බයක් සමාන්තර ආලෝක කදම්බයක් මෙහෙම ආවොත් ඒ ආලෝකය ඈඩ් කරන එක කිරණ විහිදවන එක තමයි මේකේ කරන්නේ. මෙන්න මේක මෙහෙම මේක මෙහෙම. හරි. එහෙනම් අවතල කාච වලට අපි කියනවා අපසාරී කාච. කිරණ ඈඩ් කරන හින්දා. හරි. අවතල කාච නැත්නම් අපසාරී කාච. ඒතර උත්තරෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක. හරි. ඊට පස්සේ B කොටස. අවතල කාච ඉදිරියේ කුමන දුරකින් වස්තුව තැබුවද දැකිය හැක්කේ එකම ලක්ෂණ සහිත ප්‍රතිබිම්බයකි. එම ලක්ෂණ හරි. ඒ කියන්නේ මෙහෙමනේ. සාධාරණ අවස්ථාවක් විදිහට ගත්තොත් මෙන්න මෙහෙම ප්‍රතිබිම්බය හැදෙන විදිය පොඩක් කියලා දෙන්නම්. මෙන්න මෙහෙම මේ අවතල කාච මෙහෙමනම් අපි මෙයාගේ නාභිය මෙතන ගමුකෝ. F නම් හරිද? මෙන්න මේ වගේ තැනකින් අර වස්තුව තිබ්බා කියන්නකෝ. හරිද? ඔන්න බලන්න මෙතන සමාන්තරව කාචයට සමාන්තරව යන ආලෝක කිරණය මොනවා වෙනවද? හරිද? නාභියේ ඉඳලා එන්නාක් මෙන් තමයි මේ වේ යන්නේ. මෙන්න මේ නාභියේ ඉඳලා යන්නාක් මෙන් විහිදෙනවා. නාභියේ ඉඳලා එන්නාක් මෙන් මෙහෙම විහිදෙනවා. හරි. නාභියේ ඉඳලා එනවා වගේ යනවා. හැබැයි ඇත්තටම මෙතන කිරණයක් එනවා. ආලෝක කිරණයක් මේක මෙහෙම යනවා. නාභිය ඉඳලා එනවා වගේ තමයි යන්නේ. හැබැයි මෙන්න මේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඔක හිම යනවා. එහෙනම් බලන්න ප්‍රතිබිම්බය ඇත්තටම හැදෙන්නේ කොතනද? ඇත්තටම හැදෙන්නේ හැදෙනවා වගේ පේන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන චුට්ටක් හැදෙනවා ප්‍රතිබිම්බය. චූටි ප්‍රතිබිම්බයක්. වස්තුව මතක තියාගන්න කොහෙ තිබ්බත් ප්‍රතිබිම්බය හැදෙන්නේ කොතනද? කාචය සහ එයාගේ නාභිය අතර තමයි අවතල කාචය කියන ප්‍රතිබිම්බය හැදෙන්නේ. අන්න ඒක ඉතින් ලක්ෂණ ආන්නේ හැම විටම වස්තුවට වඩා කුඩායි හරිද? උඩුකුරු ප්‍රතිබිම්බ තමයි හැදෙන්නේ. උඩුකුරුයි අතාත්විකයි. අතාත්වික ප්‍රතිබිම්බ තමයි හැදෙන්නේ. හරිද? උඩුකුරු කුඩා අතාත්වික ප්‍රතිබිම්බ තමයි හැදෙන්නේ. ඒකෙන් ලක්ෂණ දෙකක් ලියන්න. හරි. ඒක ඉවරයිනේ. ඒ කොටස හරි. දැන් බලමු B කොටස. B කොටසෙන් කියන්නේ ප්‍රතිරෝධය 2 ඕම් බැගින් වෙන ප්‍රතිරෝධ 4ක් සපයා තියෙනවා. වැඩිම සමග ප්‍රතිරෝධයක් ගන්න පුළුවන්. ඒවා කුමන ආකාරයට සම්බන්ධ කරාදයි පරිපථ සටහනක ගන්න. හරි. 2 ඕම් ගානේ 4ක් දීලා තියෙනවා නම් අපි දන්නවා දැන් ප්‍රතිරෝධ සම්බන්ධ කරන විදි දෙකක් තියෙනවා. එකක් ශ්‍රේණිගත අනික සමාන්තරගත. එහෙනම් වැඩිම ප්‍රතිරෝධය ඉන්නේ ඔක කොහොමද? එක පෙළට සම්බන්ධ කරොත් ඒ කියන්නේ ශ්‍රේණිගතව සම්බන්ධ කරොත් තමයි වැඩිම ප්‍රතිරෝධය එන්නේ. එහෙනම් මෙතන 2 ඕම් මෙතන සමග එනවා 8 ඕම් කියලා එනවා. හරිද? 8 ඕම් සෙට් වෙනවා. ඔහොම සෙට් කරාම ඊට පස්සේ කියනවා එහෙම සම්බන්ධ කරන ආකාරය හඳුන්වන නම කොහොමද මේක සෙට් කරන්නේ? ශ්‍රේණිගතව. හරි. ඊට පස්සේ C කොටසෙන් කියන්නේ එම ප්‍රතිරෝධයේ සැකසුමේ සමග ප්‍රතිරෝධය. සමකය කියන්නේ මේ 4 දෙනාම ගලවලා ඒ වෙනුවට දාන්න පුළුවන් තනි එකයි. ඉතින් R සමානයි සමග ප්‍රතිරෝධය සමානයි. නිකම්ම එකතු කරලා දාන්න. කීයද? 8 ඕම්. හරි. D කොටස මෙම ප්‍රතිරෝධක සැකසුමේ විදුත් ගාමක බලය 8 වෝල්ට් වෙන බැටරි එක සම්බන්ධ කරා නම් හරි. මේක සෙට් කරන්න ඕන. දැන් හිතන්න දැන් මෙතන 8 ඕම් නේ ආවේ. මේ 4 දෙනාම ගලවලා 8 ඕම් එකක් දාන්න. මේක සෙට් කරන්න බැටරි එකට. එයාගේ වෝල්ටේජ් එක 8 වෝල්ට්. එහෙනම් මේකෙන් ගලන් යන කරන්ට් එක නේද අහන්නේ? ධාරාව. ඔය දාන්න මොකද්ද සමීකරණය V = IR. හරි. ඕම් නියමය. ඕම් නියමය දැම්ම නම් හරි. වෝල්ටේජ් එක 8යි. ඇම්පියර් ගාන I අහන්නේ. කරන්ට් මේ මොනවාද? ප්‍රතිරෝධය ඕම් 8යි. එහෙනම් 8 8ෙන් බෙදුවම I එනවා 1 ඇම්පියර් කියලා එනවා. හරි. එච්චරයි. ඒක. ඊට C කොටස. C කොටස කියන්නේ හරිද? C කොටස. A හරි B හරි දැන් C කොටස තියෙන්නේ. හරිද? 7 වෙනි ප්‍රශ්නේ C කොටස. තාපන දගරය සහිත කේතලයේ රූපය දැක්වෙනවා. කේතලයේ තුල ජලය කිලෝ එකක් තියෙනවා. තාපන දගරයෙන් නිපදවන තාපය මුළු ජල ස්කන්ධය පුරා සංක්‍රමණය වෙන විදිය. හරි. මෙන්න මෙහෙම හිතන්න. මම කේතලයේ මෙහෙම නිකන් අඳින්නම්කෝ. මෙතන මෙහෙම කොයිල් එකක් තියෙනවා පතුලේ.
හරි මේක වතුර මෙහෙම දාලා තියෙනවා. කේතලෙම නෙමෙයි. ඒකේ ආකෘතියක් යන්නේ. මේ ළමයි මේකෙන් කරන්ට් එකේ වලා මේ කම්බි දඟ රත් කරගන්නවා. හීට් කරගන්නවා. හීට් රේ වෙන්නේ මේක. ඊට පස්සේ ඒ හීට් එක මේ වතුර පුරා මෙහෙම සංක්‍රමණය කරනවා. වතුර සහ ඒතකොට භාජනයේත් රත් වෙනවා. හරි මේක වතුරෙන් රත් වෙනවා. වතුර මේක සම්පූර්ණයෙන්ම මේ හීට් එකෙන් සම්පූර්ණයෙන් වතුර රත් වෙනවා නම් ඒ රත් වෙන්නේ කොයි විදිහෙන්ද කියලා අහන්නේ. හරි කොයි විදිහෙන්ද? තාප සංක්‍රමණය කරන විදි තුනක් තියෙනවා. සන්නයනය, සංවහනය, විකිරණය. ඕකෙන් හරිද ජලාංශ රත් වෙලා උඩ නගිනවා. අන්න එහෙම තමයි රත් වෙන්නේ. ඒ කියන්නේ සංවහනය මගින් නැති වෙන්නේ. මේ රත් වෙන්නේ සංවහනය මගින්. සංවහන ධාරා ඇතිවීම මගින්. සංවහනයෙන් තමයි රත් වෙන්නේ. හරි. ඊළඟට කේතලය අඩංගු ජලය හරි කේතලයේ තියෙන ජලය ඒක රත් කරනවලු කීයද 25 ඉඳන් 25 සෙල්සියස් ඉඳන් 50 සෙල්සියස් දක්වා රත් කර ගන්නවලු. හරිද? ජලය ලබාගත් තාප ප්‍රමාණය. ජලය ලබාගත් තාප ප්‍රමාණය. හරි. එතකොට කෙලින්ම දාන්න Q සමානයි mc θ. හරිද? Q සමානයි. එතකොට ජල ස්කන්ධය මේක තමයි තාප ප්‍රමාණය හොයන සමීකරණය. හරි. තාප ප්‍රමාණය හොයන සමීකරණය මේක. Q සමාන mc θ. m කියන්නේ ස්කන්ධය, c කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව. හරිද? මේ c කියන්නේ v කියන එක. හරි. θ කියන්නේ උෂ්ණත්ව වෙනස. එතන ඩෙල්ටා θ කියලා දාන්න ඕනේ. ඒ කියන්නේ දැමීම එහෙම අත්‍යවශ්‍ය නැහැ. ඕනනම් ඔයා වෙනසම ගෙලින්ම දාන්න. එතකොට හරි. උෂ්ණත්ව වෙනස. මෙතන m කියන්නේ ස්කන්ධය, q කියන්නේ තාප ප්‍රමාණය. එතකොට q තමයි අහන්නේ m දීලා තියෙනවා වතුරේ බර කිලෝ 1යි. වතුරේ v තාදා දීලා තියෙනවා 4200යි. උෂ්ණත්ව වෙනස බලන්න කීයද? වෙනස කියන්නේ 50ට රත් කරන්නේ 25යි දන්නේ 50ට. 25 ඉඳන් 50ට කීයද? 25යි. කියන්නේ වෙනස බලන්න 50 රින 25 ගන්න. හරි. එතකොට q සමානයි මෙතන 4200 වැඩි කිරීම 25. හරි. ඒතර පැත්තකින් වැඩි කරලා දාන්න කීයක් එනවද කියලා බලන්න. නිකන් බලන්න වැඩි කරලා 25 වැඩි කරන්න 42. හරි 10යි 25 දෙකක් 50යි 25 අතරක් මෙහෙම 4 වරක් 5 20යි 2යි 18යි 10යි. හරිද? එහෙම බිංදුවයි 5යි. හරි. ඔන්න ඔච්චරක් එනවා ජූල්. Q සමානයි 105යි බිංදුවයි. ඒ මම 22 sorry 25 42කින් වැඩි කරා. තව බිංදු දෙකක් එනවා. හරි. ඔන්න 1,50,000ක් එනවා ජූල්. මේක ඕනනම් කිලෝ ජූල් වලින් 1000න් බෙදලා තිබ්බොත් එන්නේ 105යි කිලෝ ජූල් කියලා එනවා. මෙහෙම තිබ්බ ප්‍රමාණවත් මෙහෙම තිබ්බත් ඇති. හරි. මෙහෙම තිබ්බත් ඇති ඉතින්. කිලෝ ජූල් කිරීම අත්‍යවශ්‍ය නැහැ. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 3න් කියන්නේ තාපන දගරයේ සෑදීමට භාවිතා කරන ලෝහයක අත්‍යවශ්‍යම තියෙන්න ඕන ගුණාංග. මෙන්න මේ කොයිල් එකේ තියෙන්න ඕන ගුණාංග. මේක ළමයි කොච්චර රත් කරත් උණු වෙන්න බෑ. උණු වෙන්න බෑ. එහෙනම් ඉහළ ද්‍රවාංකයක් තියෙන්න ඕන. ඉහළ ද්‍රවාංකයක් තියෙන්න ඕන. හරිද? ඒ වගේම තමයි මේක මලකඩ කන්න බෑ. මලකඩ ඉල්ලුවොත් මේ වතුරට ඒවා මිශ්‍ර වෙනවනේ. හරි. ඒ කියන්නේ මල කෑමෙන් විකාදනය විය නොහැක. හරිද? විකාදනය විය නොහැක. විකාදනයට ප්‍රතිරෝධී විය යුතුය. ප්‍රතිරෝධී විය යුතුය. ඒ කියන්නේ මල බඳින්න හොඳ නැහැ. හරි. මලකඩ ගන්න හොඳ නැහැ. ඉහළ ද්‍රවාංකයක් වගේ ඒවා තියෙන්න ඕන. හරි. ඔන්නව තමයි ඉන්නේ. රොමිලකම් 4න් කියන්නේ මෙවැනි කේතලයක් ඒ කියන්නේ ඒ වගේම තමයි ඉහළ ප්‍රතිරෝධයක් තියෙනවා. මේ තව ගුණාංගයක් ඉහළ ප්‍රතිරෝධය. ඉහළ ප්‍රතිරෝධයක් තියෙද්දි ළමයි හොඳට රත් වෙනවා. ඉහළ ද්‍රවාංකය වගේ ඉහළ ප්‍රතිරෝධයක් තියෙන තරමටම රත් කර ගන්න පුළුවන්. ඉහළ ප්‍රතිරෝධය. හරි. ඊට පස්සේ රෝමිලකම් 4න් කියන්නේ මොකද්ද? මෙවැනි කේතලයක් භාවිතයෙන් අනිවාර්යයෙන්ම තුන්කූරු පේනුවක් භාවිතා කරන්න ඕනේ. ඒකට හේතුව. හරි. හදිස්සියවත් කරන්ට් එක ලීක් වුණොත් කරන්ට් එක කාන්දු වුණොත් ඒක අර්ත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක පාවිච්චි කරන එක්කෙනාගේ ආරක්ෂාවට තමයි මේක තියෙන්නේ. හරිද? එතකොට උත්තරේ වෙන්නේ විදුලි කාන්දුවකදී අර්ත් වයර් එක තියෙන එකේ වාසිය ඒකයි. විදුලි කාන්දුවක් වුණොත් හරිද? හදිසියවත් කරන්ට් එක ෂෝට් වුණා. විදුලි කාන්දුවකදී හරිද? භාවිතා කරන්නාගේ ආරක්ෂාවට. භාවිතා කරන්නාගේ ආරක්ෂාව තමයි මේක වැදගත් වෙන්නේ. ආරක්ෂාවට. හරි ෂෝට් එකක් වුණොත් විදුලි කාන්දුවක් වුණොත් එකපාරට ට්‍රිප් ස්විච් එක ඔෆ් වෙනවා. හරි. හරි ඒක තමයි අර්ත් වයර් එකේ වැදගත්කම. හරි. ඔය සාකච්ඡා කරේ හරිද? 20යි 22 O level පේපර් එකේ 7 වෙනි රචනා ෆිසික්ස් රචනා ප්‍රශ්නේ තමයි කතා කරේ. හරි. අර ළමයි ඊගාවට අපිට තියෙන්නේ භෞතික විද්‍යා ප්‍රශ්නෙකට තියෙන 8 B කොටස. හරිද? 8 B කොටස බලන්න. 8 B කොටස කියන්නේ බයිසිකලයක් ගැන නේද? වැඩි දියුණු කරන ලද බයිසිකලයක රූප සටහනක් පාද පරිද්දක් වෙනවා. ඒ මිනිසෙකු විසින් පැදගෙන යාමට මෙන්ම විදුලි මෝටරයක් මගින් ධාවනය කිරීමටද හැකි වන පරිදි නිර්මාණය කරලා තියෙනවා. රයිට්. හරි. ඊට පස්සේ මෙහෙම කියන්නේ රෝමිලකම් 1 කියන්නේ එකේ කියන්නේ එකේ ඒ මිනිසා බයිසිකලයේ පදින්න විට සිද්ධ වෙන ශක්ති පරිණාමය.
එතන මෙහෙම නෙවෙයි මිනිසා කියලාමයි ගබඩා වෙලා තියෙන අපේ ගබඩා වෙලා තියෙන රසායනික ශක්තිය. හරි රසායනික ශක්තිය. රසායනික ශක්තිය අපි පදිද්දි අපේ රසායනික ශක්තිය වැය වෙනවා මොන ශක්තියක් බවටද? බයිසිකලේ පදිද්දි චාලක ශක්තිය බවට පත් වෙනවා. චාලක ශක්තිය. ඔන්න හොඳයි ශක්ති පරිණාමණය වෙන්නේ. හරි. B කොටසෙන් බලන්න. B කොටසෙන් කියන්නේ මෝටරය මගින් බයිසිකලේ ධාවනය වෙන විදිහ. මෝටරය මේක ළමයි මෙහෙම නෙවෙයි. අපි රසායනික ශක්තිය වැය කරලා පදිනවා. බයිසිකලේ පදිද්දි අර මොකක්ද ඩයිනමෝ මොකක්ද කැරකිලා බැටරියක් චාර්ජ් වෙන විදිහට මේක හදලා ඇත්තේ. බැටරියක් චාර්ජ් වෙනවා. ඒ බැටරිය චාර්ජ් වෙලා තියෙන්නේ විද්‍යුත් ශක්තියක්. ඒකින් ආයි හරිද අපිට පදින්න නැති වෙලාවේ මෝටරයක් තියෙනවා වෙනම මේ මෝටරේ කරකවනවා. අර චාර්ජ් වෙලා තියෙන බැටරිය මෝටරයක් කරකවනවා. ඒතර අපි මේ වෙලාවේ පදින්න ඕනේ මෝටරෙන් තමයි බයිසිකලේ අරගෙන යන්නේ. හරි. ඒතර අන්න එහෙමනේ වැඩක් වෙන්නේ. එතකොට දැන් මෝටරේ කරකෙද්දි වෙන්නේ අර බැටරියේ තිබ්බ විද්‍යුත් ශක්තිය හරිද විද්‍යුත් ශක්තිය ඇතම අපි රසායනික ශක්තියෙන් කොටසක් තමයි විද්‍යුත් ශක්තිය විදිහට වැය වෙන්නේ. ගබඩා වෙන්නේ. මෙන්න මේ මෝටරේ වැඩ කරද්දී වෙන්නේ විද්‍යුත් ශක්තිය පරිවර්තනය වෙනවා චාලක ශක්තිය බවට. චාලක ශක්තිය. ඔන්නෝගයි ශක්ති පරිවර්තනය. හරි. ඊට පස්සේ මේ කියන්නේ රෝම ඉලක්කම් 2 ඒ බැටරියෙන් මෝටරයට සැපෙන වෝල්ටේජ් එක 50යි නම් උපරිම ක්ෂමතාවය 250 වොට් නම් බැටරියෙන් ඇදගෙන කරන්ට් එක. එහෙනම් ඔයා මතක් කරගන්න සමීකරණය P සමානයි V යි ක්ෂමතාවය. හරි ජවයේ සමීකරණය. P කියන්නේ පවර් එක ක්ෂමතාවය 250 වොට් වලින් දීලා තියෙනවා. V කියන්නේ වෝල්ටේජ් එක දීලා තියෙන්නේ මෝටරයට සැපෙන ධාරාව මේ විභවාන්තරය 50යි නම් කරන්ට් එක I අහන්නේ. I කියන්නේ 5යි ඇම්පියර් කියලා එනවා. I කියන්නේ ඇම්පියර් 5යි. හරි. B කොටස බැටරි ධාරිතාවය ඇම්පියර් පැය 10යි ඇම්පියර් පැය කියලා හිතන්නලු. ඒ 10 ඇම්පියර් පැය කියන එකේ නමයි තේරුම පැයක් තිස්සේ හරියටම පැයක් බැටරිය වැඩ කරොත් ඒ පැය පුරාවටම 10 ඇම්පියර් ගානේ පැය පුරාම දෙන්න පුළුවන් කියන එක තමයි ඇම්පියර් පැය 10 කියන එකේ අදහස. හරි. මේකේ තියෙනවා මෙහි අදහස වන්නේ බැටරියෙන් 10 ඇම්පියර් ධාරාවක් ලබා ගන්නා විට බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය වීමට. ඒ කියන්නේ බහින්න ගත වන කාලය මේ කියන්නේ මේ ලබා ගන්නා විට ඒ පැය එකකදී සම්පූර්ණයෙන්ම විසර්ජනය වෙනවා. ඇම්පියර් 10ක් දිගටම ඇම්පියර් 10ක් ගත්තොත් පැයකදී බැටරිය වහිනවා. ඒ කියන්නේ අනිත් පැත්තට කියනවා නම් පැයක් පුරාවට ඇම්පියර් 10ක් දෙන්න පුළුවන්. හරි. එහෙනම් මෙන්න මේ අවස්ථාවේ බැටරිය බහින්න ගත වන කාලය අහන්නේ. මොකද ළමයි දැන් අර මෝටරෙන් ඇදගන්නේ ඇම්පියර් 5යිනේ. නේ බැටරියෙන් පැයකට දෙන්න පුළුවන් ඇම්පියර් 10ක්. පැයකදී ඇම්පියර් 10ක් දෙනවා. ඇම්පියර් 10ක් දෙනවා. එහෙනම් දැන් මෝටරෙන් ඇදගන්නේ 5ක් හින්දා මේක පැයක්ද වැඩ කරන්න පුළුවන් පැය කීයක් වැඩ කරන්න පුළුවන්. ඇම්පියර් 10ක් දෙනවා පැයකට. පැයකට ඇම්පියර් 10ක් දෙනවා. එතනින් පස්සේ බැටරිය දෙන්න බෑ වහිනවා. හැබැයි පැයකට ඇම්පියර් 10ක් දෙනවා නම් මෙයා ඇදගන්නේ ඒකේ භාගයෙන් ඊළඟ ඒ වගේ කාලේ ඩබල් කාලයක් වැඩ කරන්න පුළුවන්. එහෙනම් පැය දෙකක් වැඩ කරන්න පුළුවන්. හරිද? කාලය පැය දෙකයි. කාලය පැය දෙකයි. පැය දෙකයි. කාලය පැය දෙකක කාලයක් වැඩ කරන්න පුළුවන්. පැය දෙකයි නැත්නම් මෙහෙම ලිව්වත් හරි. 2 hours. හරි පැය දෙකක් කියලා ලිව්වත් හරි. ඊට පස්සේ C කොටස කියන්නේ සම්පූර්ණයෙන්ම ආරෝපණය කරලා තියෙන බැටරිය විසර්ජනය වී අවසන් වන තුරු බයිසිකලයේ මෝටරය මගින් කොපමණ දුරක් මගින් පමණක් එහි උපරිම ක්ෂමතාවෙන් යුතුව පැයකට කිලෝමීටර් 30ක් යන්න පුළුවන් කියලා කියනවා. නියත වේගෙන් ධාවනය කළහොත් ගමන් කරන්න පුළුවන් මුළු දුර. හරි. මෙහෙමනේ. දැන් අපිට බයිසිකලේ මෝටරේ කරකවන්න පුළුවන් පැය ගන්න. මෝටරෙන් දුවා ගන්න පුළුවන් පැය ගන්න පැය දෙකයිනේ. නේ. පැයට තමයි කිලෝමීටර් කීයද? 30. එහෙනම් පැය 2කට කීයද? ඒක නිකම්ම ලියත හැකි. පැය 2කට කිලෝමීටර් කීයක්ද? 60ක් දුවන්න පුළුවන්. කිලෝමීටර් 60ක් දුවන්න පුළුවන්. හරි ඊට පස්සේ තුන්වෙනි කොටස ඒ හරි දෙක හරි රෝම ඉලක්කම් 3 හරි ජාතික විදුලි බල ජාලය භාවිතා නොකර. ඒ කියන්නේ ගෙදර කරන්ට් එකට ගහන්න නැතුව හරිද? කරන්ට් එකට ගහන්න නැතුව මෙම බයිසිකලයේ බැටරිය charge කරන්න පුළුවන්. ආරෝපණය කිරීම සඳහා යොදා ගන්න පුළුවන් පරිසර හිතකාමී ක්‍රම දෙකක්. හරි ළමයි. මොනවාද අපිට ගන්න පුළුවන්? මේකට ගන්න පුළුවන් සූර්ය කෝෂනේ. සූර්ය පැනල මගින් මේ බැටරිය charge කර ගන්න පුළුවන්. සූර්ය කෝෂ. සූර්ය කෝෂ මගින් ගන්න පුළුවන්. ආයි ගන්න පුළුවන් සුළං. හරිද? බයිසිකලේ පදිද්දි හුලම් පෙත්තක් කැරකෙන විදියට සිස්ටම් එකක් සෙට් කරලා එතනින් ඩයිනමෝවක් කරකෝලා අන්න එහෙම සුළම් බලයෙන් charge කරගන්න පුළුවන් බැටරිය. හරි. පරිසර හිතකාමී වෙන්නත් ඕන. හරි. ඔන්න ඔහමයි 8 B කොටස කතා කරේ. හරි. දැන් අපිට තව ප්‍රශ්නයකට තියෙනවා ඉතුරු වෙලා 9 B කොටස. හරි. 9 B කොටසත් දැන් සාකච්ඡා කරමු. හරි. මේක 9 B කොටසේ අංක 1න් කියන්නේ ආකිමිඩිස් මූලධර්මයේ ලියා දක්වන්න. හරිද? ආකිමිඩිස් කිව්වේ මොකද්ද? ආකිමිඩිස් කිව්වේ මෙන්න මෙහෙම කතන්දරයක්. හිතන්න මෙන්න මෙහෙම භාජනයක් තියෙනවා කියලා. හිතන්න මේ භාජනයේට සම්පූර්ණ දැන් මේ ප්‍රශ්නට අදාළ ගන්න නෙවෙයි කියන්නේ මම අමතර දෙයක් කියන්නේ. ඔයගලන්ට තේරෙන විදිහට මෙන්න මෙහෙම කට මට්ටමට වතුර පිරලා තියෙන හරිද?
තරලයකින් සමන්විත භාජනයක් තියෙනවා. මේ භාජනයට අපි මොකක් හරි වස්තුවක් මෙහෙම අතෑරියොත් මේ වස්තුව හින්දා මේකෙන් කොටසක් තරලයෙන් කොටසක් මෙහෙම පිට වෙනවානේ, පිටාර ගලනවා. මෙන්න මෙහෙම අපි ඒකට කියන්නේ විස්ථාපිත තරල පරිමාව. කට මට්ටමටම තියලා වතුර එකක් ඒකට මොකක් හරි උපකරණයක් අතෑරියන් පස්සේ වස්තුවක් අතෑරියන් පස්සේ එමගින් යම් ප්‍රමාණයක් විස්ථාපිත වෙනවා ජලය. අන්නේ විස්ථාපිත ජල ප්‍රමාණය ජල පරිමාවේ බරක් තියෙනවනේ. ජල ප්‍රමාණයේ බර මොකක් කිව්වද ආකිමිඩිස් කිව්වේ? ඔන්න ඔක ආකිමිඩිස් කිව්වේ. හරිද? මේ එළියට අහක ගිය වතුර ටිකේ බර ජල පරිමාවය නැත්නම් තරල පරිමාවේ බර ඒ වස්තුව මත ඇති වෙන U ට, ඒ කියන්නේ උඩුකුරු තෙරපුම් බලයට සමානයි කියලා කිව්වා. හරි. ඒතකොට ඒක නියමයක් විදිහට මෙහෙම ලියා ගන්න. හරිද? මෙහෙම තමයි එන්න ඕන. මම මෙතන නියමේ ලියන්න යන්නේ නැහැ. මම උත්තරේ කියන්නම්. හරි මෙන්න මෙහෙමයි. හරි කමන්න එක්ක ලියමුකෝ. යම් වස්තුවක් නැත්නම් අපි ගමු එහෙම. හරි. නිශ්චල හරි සමජාතීය තරලයක් තුල සමජාතීය කියන්නේ එකම ජාතිය තරලයක් තුල වස්තුවක් අර්ධ වශයෙන් හෝ හරි පූර්ණ වශයෙන්, ඒ කියන්නේ සම්පූර්ණයෙන් පූර්ණ වශයෙන් ගිලී ඇති විට එමගින් විස්ථාපිත තරල පරිමාවේ බර වස්තුව මත ඇතිවන මොකටද? උඩුකුරු තෙරපුම් බලයට. උඩුකුරු තෙරපුම් බලයට සමාන වේ. නොකයි ආකිමිඩිස් කිව්වේ. හරි. ඊට පස්සේ කියන්නේ හරි රෝම ඉලක්කම් 2. ඒක කියන්නේ නිසල ජලය සහිත ජලාශයක පතුලට තෙරපාගෙන සිටින රබර් බෝලයක් නිදහස් කළ විට ඒ ජලය මතු පිටට වෙනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම භාජනයක් ඉන්න හිතන්නකෝ. ජලාශයක් තමයි. මෙතන භාජනයක් අපි ගමුකෝ. භාජනයේ නිකන් රබර් බෝලයක් ළමයි මේක පල්ලෙහාම ගිල්ලගෙනම ඉඳනවා. හරිද? මෙහෙම ගිල්ලගෙනම ඉඳලා රබර් බෝලයක් ගිල්ලගෙනම ඉඳලා අතෑරියොත් මොකද වෙන්නේ? මේක ටක් ගාලා උඩට එනවනේ. උඩ ගහනවා මෙහෙම. හරිද? එහෙම එන්නේ ඇයි කියලා අහනවා. ඒක දහන්න. ඉහත නිරීක්ෂණ කියනවා මතු පිට ගමන් කරනවා කියලා පේනවා. ඒක නෙමෙයි අහන්නේ. ඉහත නිරීක්ෂණයට හේතු වන බලය මොකටද? මේ මොකද්ද බලය? මේක උඩට ගෙනියන්න අවශ්‍ය බලය හදලා දෙන්නේ මේ ද්‍රවයේ. මේ ද්‍රවයෙන් මෙයා මත ඇති වෙන මොන බලයෙන්ද? උඩුකුරු තෙරපුම් බලයෙන්ද මේක උඩට අරන් යන්නේ. එහෙනම් උඩුකුරු තෙරපුම් බලය. අදාළ බලය උඩුකුරු තෙරපුම් බලය. හරි උඩුකුරු තෙරපුම් බලය. හරි B. ඔබ ඉහත සඳහන් කළ කරන ලද බලයේ විශාලත්වයේ රඳා පවතින සාධක දෙක. හරි. B. උඩුකුරු තෙරපුම් U සමානයි V rho G නේ ළමයි සමීකරණය. ඔන්නමයි සමීකරණය උඩුකුරු තෙරපුම් බලයේ සමීකරණය. මෙන්න මේ උඩුකුරු තෙරපුම් බලය V කියන්නේ පරිමාව. හරි ගිලී ඇති පරිමාව. එහෙනම් බෝලේ පරිමාව බලපාන උඩුකුරු තෙරපුම් බලයත් එක්ක ඒ වගේම ගුරුත්ව ත්වරණයත් බලපාන. ඒ වගේම මේ රෝ කියන්නේ මොකද්ද? රෝ කියන්නේ මෙන්න මේ ද්‍රවයේ ඝනත්වය. හරි ගිලී ඇති ද්‍රවයේ ඝනත්වය. එහෙනම් මෙතන උත්තරේ එන්නේ බෝලේ පරිමාවයි එයා ගිලිලා තියෙන ද්‍රවයේ ඝනත්වයයි. හරිද? ඔන්න ඔය දෙක තමයි උත්තර. ගුරුත්ව ත්වරණයක් බලපානවා. හරි. රෝම ඉලක්කම් 3. හරිද? 1 හරි 2 හරි රෝම ඉලක්කම් 3. හරි. 3 ගත්තොත් 3 තියෙනවා මෙන්න මෙහෙම උපකරණයක් තියෙනවා මෙන්න මෙහෙම නේද? මෙන්න මෙහෙම උපකරණයක් වගේ එකක් තියෙනවා අයිටම් එකක්. මේකේ ළමයි මෙහෙම වතුර මේක ගිලිලා තියෙනවා. මෙහෙම වතුරේ. වතුර ඇතුලේ මෙයා තියෙනවා. හරි රූපේ දැක්කන්නේ වායු කුටීරයක් සහිත. ඒ කියන්නේ මේකේ හුලං කුටීරයක් තියෙනවලු. හුලං කුටීරයක් සහිත හරිද? හුලං කුටීරයක් සහිත මේ ටැංකියක් සහිත උපකරණයකේ P ක්‍රමය මගින් මේ මෙතනින් පොඩි වෑල්ලක් වගේ එකක් තියෙනවා. ඒකට අවශ්‍ය නම් ජලය ඇතුල් කරගන්න පුළුවන්ලු. ඉන් එළියට දාන්නත් පුළුවන්ලු. හරි. ඊට පස්සේ කියනවා ටැංකියේ දැන් මේක මෙහෙම දැන් මේ හුලං ඇතුලේ තියෙන්නේ මේකට ළමයි වතුර පුරවගත්තොතින් හරි මේක වතුර පුරවගත්තොතින් වතුරේ බර එකතු වෙලා මෙයා ගිලෙනවා. පල්ලෙහාට ගිලනවා. වතුර ආයි අර P මෙතන තියෙන P උපක්‍රමයේ පොම්පයක් කියලා දන්නවා. මේ පොම්පයක් මගින් මේක ඇතුලේ පිරීලා තියෙන වතුර එළියට ඇදලා දාද්දි මේක සැහැල්ලු වෙලා මේක උඩ යනවා. අන්න එහෙම ඇදලා තියෙන්නේ. මේකට වතුර පුරවගත්තොත් මෙයා ගිලෙන්නත් තියෙන වතුර අයින් කරොත් වතුරේ උඩ පාවෙන්නත් තමයි මෙයා හදලා තියෙන්නේ. හරි. ඊට පස්සේ උපකරණයේ ජලය තුල ඉපිලී තිබීමට හේතුව ඉපිල්ලා කියන්නේ මෙහෙම බැලන්ස් එකේ තියෙනවා. බල ඇසුරෙන් පැහැදිලි කරන්න. එහෙනම් මෙයාගේ ළමයි සමස්ත බර තියෙනවනේ පල්ලෙහාට. ඒ W එක මෙයාගේ බර මොකට සමානයිද? මේ ද්‍රවයෙන් මෙයා මත ඇති කරන උඩුකුරු තෙරපුම් බලයට සමානයි. උඩුකුරු තෙරපුම් බලයට සමානයි. හරි. U ට සමානයි. දැන් ඔක තමයි හේතුව.
උඩුකුරු හරි තෙරපුම් බලය සමාන වෙනවා බරට. ඒ කියන්නේ U සමානයි W. හරිද? ඒ කොටස. ඊට B කොටසෙන් පැහැදිලි කරන්නේ B කොටස ටැංකියට අමතර ජල ප්‍රමාණයක් එකතු කළොත් උපකරණය මොකක්ද දානවා වෙන්නේ. ඉතින් මේක තමයි මේ වතුර පොම්ප කරොත් මේක ඇතුළට වතුර ගත්තොත් අමතර වතුර ප්‍රමාණයක් එකතු කරොත් තව එකතු කරොත් මොකද වෙන්නේ? මේක ගිලෙනවා. හරි? උපකරණය ගිලියයි. උපකරණය ගිලියයි. ඔතනයි වෙන්නේ. උපකරණ ගිලනවා. C කොටසෙන් කියන්නේ ඔබ B සඳහන් කළ වෙනසට හේතුව උපකරණය මත ක්‍රියා කරන බල ඇසුරෙන් පැහැදිලි කරන්න. හරි. මෙහෙමනේ තිබ්බේ. මේ වෙලාවේ උඩුකුරු තරපුමයි බරයි මොනවා වෙලා තිබ්බේ බැලන්ස් එකේ තිබ්බා. දැන් මොකද වෙන්නේ? අමතර වතුර ටිකක් එකතු වෙලා මේ බර මොනවා වෙනවද? වැඩි වෙනවා. එහෙනම් මේ දැන් තව දුරටත් මෙයාට මෙයා සමාන නැහැ. බර වැඩි වෙනවා. බර වැඩි වෙද්දි තමයි සම්ප්‍රයුක්ත බලය වැඩ කරන්නේ පල්ලෙහාට. මොකද බර වැඩි වෙන හින්දා පල්ලෙහාට ගිලනවා. හරි ඒකට හේතුව තමයි හරිද උඩුකුරු තෙරපුම් බලයට වඩා වස්තුවේ බර වැඩිවීම. බර වැඩිවීම. කොහොමද ගිලෙන්න හේතුව? හරි D කොටසෙන් කියන්නේ ඉහත ආකාරයේ සැකසුමක් භාවිතා කර ජලය මතු පිටට සහ ජලය තුල ගමන් කර හැකි වෙන පරිදි නිර්මාණය කළ හැකි යාත්‍රාවක් නම් කරන්න. මොකද ඉතින් ඕගොල්ලෝ දන්නවනේ යාත්‍රාව මොකද්ද? වතුර ඇතුලේ ගිලිලා යන්නේ. හරි වතුර මේ කියන්නේ මුහුද යටින් යන්නේ. මොකද්ද? සබ්මරීනය. සබ්මරීනය තමයි යන්නේ. හරි මේ ළඟදී ගිලුනේ. හරි ගිරලා පිපිරුනේ මතකද? සබ්මරීනය. හරි. ඔය තමයි යාත්‍රාව. හරි. ඔන්න ඔහොමයි ඉතින් හරිද? ඒ ගානට උත්තර ටික ආවේ. හරි. ඔය කතා කරේ 2022 O level paper එකේ හරිද 9 B කොටසේ තියෙන ෆිසික්ස් ප්‍රශ්නේ. හරි ළමයි. දැන් අපි මේ වීඩියෝ එකෙන් සියලුම 2022 O level විද්‍යා පේපර් එකේ ආපු බහුවර මේ මොනවාද? ව්‍යුහගත රචනා සහ රචනා සම්පූර්ණ ප්‍රශ්න ටික සාකච්ඡා කරා. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ළමයි බලාපොරොත්තු වෙන්න 2021 MCQ සෙට් එකයි ෆිසික්ස් MCQ වලට එක MCQ ඩිස්කෂන් එකයි අනිත් වීඩියෝ එක ව්‍යුහගත රචනා සහ රචනා ෆිසික්ස් වලින් ආපු ඒ වීඩියෝ එකයි ඉස්සරහට බලාපොරොත්තු වෙන්න. හරිද? එහෙනම් channel එක subscribe කරලා නැත්නම් ඒක අනිවාර්යෙන් subscribe කරන්න. හරි. එහෙනම් ළමයි මේ මීට කලින් අප්ලෝඩ්ස් කරලා තියෙන වීඩියෝස් ටිකක් හරිද? ඒ කියන්නේ පාස් පේපර්ස් සහ සම්පූර්ණ භෞතික විද්‍යාව 10 11 ශ්‍රේණි සම්පූර්ණයෙන්ම කවර් කරලා තියෙනවා channel එකේ. ඒවත් අනිවාර්යෙන් බලන්න. හරිද? ඔයා මොන මට්ටමේ හිටියත් මේ කරන වැඩෙත් එක්ක ඔයාලට සුපිරිම ගේමක් O level විභාගයේ විද්‍යාව සඳහා හරිද? අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. ලොකු රිසල්ට් එකක් දාන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊගා වීඩියෝ එකේ හම්බ වෙමු. ආයිබෝවන්.